ඉතින් අද අපි බලමු මෙන්න මේ වගේ ලස්සන බේබි මේජ් ඔයාගේ ෆෝන් එකෙන්ම ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක පට්ට ලේසි වැඩක්. ඉතින් පට්ටම ලස්සනයි. ඔයගලන්ට පේනවා ඉතින් දැන් කොහොමද කියලා. ඉතින් සුප්‍රියම්ම තමයි. ඉතින් අපි බලමු වෙනවා අද වීඩියෝ වැඩි කතා නැති වීඩියෝ ගිහලා මේක ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහොමද වලට සුබදසක් කියලා ඔයාලා හැමෝම මගේ ටෙච් වයිප්ස් LK YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගෙනල්ලා තින්නේ ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ දවස්වල ගොඩක්ම ට්‍රෙන්ඩින් යන මෙන්න මේක බේබි වීඩියෝස්. ඉතින් ඒ කියන්නේ පොඩි ළමයිව දාලා මෙන්න මගේ හදන වීඩියෝස්. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඔයාටම කියලා ඔයාගේ වොයිස් එක දාලා ඔයාගේ ෆොටෝ එක දාලා හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් අරන් ගලා තින්නේ. ඉතින් මේක කරන්නේ මම අද ෆෝන් එකෙන්මයි. ඉතින් අපි බලමු එහෙනම් මේක කරන්නේ කොහොමද කියලා. වීඩියෝ යන කලින් මතක් කරනවා channel එක subscribe කරන්න නැත්නම් subscribe කරලා set වෙන්න. වීඩියෝ like එක දාන්න අමතක කරන්න. වීඩියෝ එක අදසත් පහලින් comment box එකේ comment කරන් යන්න. ඉතින් යාළුවෝ දැන් මේක දන්න යාළුවෝ එහෙම ඉන්නවනේ ඔයගොල්ලන්ගේ ඒගොල්ලෝ අතර share කරන්න අමතක කරන්න එපා. අපි යන් එහෙනම් වීඩියෝ එකට ගිහලා set වෙමු. right. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ Google Chrome එක open කරගන්න ඕනේ. ඉතින් මේ වැඩේ කරන්න ඔයගොල්ලන්ට Google Chrome එක ඕන වෙනවා. හරි. ඉතින් Google Chrome එක හරි Google එක හරි දෙකෙන් එකක් කොහොම හරි ඔයගොල්ලන් open කරගන්න ඕනේ. right. ඔයගොල්ලෝ ඊට පස්සේ ඔයගොල්ලෝ open කරලා පස්සේ ඔයගොල්ලන්ගේ search bar එකේ ChatGPT කියලා search කරගන්න. ඉතින් අපිට ChatGPT ඕන වෙන්නේ මෙන්න මේ වගේ image එකක්. මෙන්න මේ වගේ baby කෙනෙක්ගේ image එකක් විතර translate කරගන්න තමයි අපිට ChatGPT ඕන වෙන්නේ. ඉතින් ඒකට අපිට ChatGPT ගොඩක් ඕන වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ChatGPT එකට තෝරගන්නේ. හරි. ඉතින් ChatGPT website එකට ඔයගොල්ලෝ දන්නවනේ තියන විදිහ. ඉතින් මේ try ChatGPT ගිහලා ඒකට sign in වෙන්න. ඉතින් ඒක මම මේ වීඩියෝ එකේ කියලා දෙන්න යන්නේ නැහැ. හරි. ඉතින් අපි බලමු කොහොමද කියලා දැන් මේක හදාගන්නේ. right. ඉතින් ඔයගොල්ලෝ ChatGPT sign in වෙන්න ඕනේ ආපුව. මම sign in වෙනම්. ඉතින් ඔයගොල්ලෝ sign in වෙන්න දන්නවා. ඉතින් ChatGPT ඉතින් මම කලින් වීඩියෝ එකෙත් ගෙනාවා ChatGPT එකට sign in වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එකෙත් මම කිව්වා. ඉතින් Ghibli AI Studio එක හදන ඒ වීඩියෝ එකෙත් මම කිව්වා ChatGPT sign in වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එකේ කියලා දෙන්න යන්නේ. right. දැන් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ plus icon එකක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ plus icon එක click කරගෙන ඔයගොල්ලන්ගේ photo එකක් add කරගන්න ඕනේ මේකට. ඉතින් අපි දැන් මේ යන්නේ අපේ baby image එකක් විතර translate කරගෙන තමයි යන්නේ අපේ photo එක. ඉතින් මම මේ විදිහට මගේ photo එකක් select කරලා මේක මේ විදිහට මේව කරගන්නම්. හරි. ඉතින් මම මෙතන මගේ photo එකක් මේ විදිහට ChatGPT select කරලා දුන්නා. දැන් ඔයගොල්ලෝ මම පළවෙනි pin comment එකේ හරි description එකේ හරි දෙකේම දාලා තියන්නම් prompt එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ prompt එක copy කරගෙන ආවිලා paste කර ගන්න ඕනේ මෙතනට. ඉතින් මම ChatGPT prompt කියලා මේකේ පළවෙනි pin කරපු comment එකේ description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයගොල්ලෝ එතනින් copy කරගෙන ආවිලා මෙතනට paste කර ගන්න ඕනේ. right. ඉතින් මෙන්න මේ prompt එක තමයි ඔයගොල්ලෝ search type කරගන්න ඕනේ මෙතනට ඇවිල්ලා. හරි. ඉතින් මෙන්න මේ photo එක ඔයගොල්ලෝ select කරලා ඔයගොල්ලන්ගේ prompt එක type කරාට පස්සේ මෙන්න මේ ඊතලේ press කරන්න ඕනේ ඔයගොල්ලෝ එකපාරක්. right. ඉතින් ඒක press කරාට පස්සේ ඔයගොල්ලන්ට පොඩි වෙලාවක් මේකේ image generate වෙන්න. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් image generate පස්සේ ඉතින් පොඩි වෙලාවක් මේකට යනවා අපිට. ඉතින් විනාඩි 2-3ක් වගේ යනවා. ඉතින් අපිට පේනවා ඉතින් ඔයගොල්ලෝ photo එක generate වෙන ගමන් දැන් තියෙන්නේ. හරි. අපි එහෙනම් මේක generate වුණාට පස්සේ වීඩියෝ එකෙන් හම්බෙමු. right. ඉතින් ඔයගලන්ට මේ වැඩේම ඔයගලගේ PC එකෙන් සහ laptop එකෙන් කරගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්නේ phone එකෙන් කරන විදිහ නිසා මම phone එකෙන් කියලා දෙන්නේ. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහටම PC එකෙන් කරගන්නත් පුළුවන් මේ වැඩේ. ඉතින් PC එකෙන් කරගත්තම ගොඩක් පහසුයි වැඩේ. ඉතින් මීට වඩා ඉතින් ඒ නිසා ඔයගලන්ට PC එකෙන් කරගන්න වඩා හොඳයි. right. දැන් ඔයගලන්ට පේනවා ඇති ඔන්න අපේ result එක මෙන්න මේ විදිහට තමයි ආවේ. ඉතින් guys ඔයගලන්ට පේනවා ඇති ඔන්න සුපිරිම baby කෙනෙක් අපිට හැදිලා ඉන්නවා. හරි. අපි දැන් මේ photo එක download කරගන්න ඕනේ. right. ඉතින් download කරගන්න ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙතන මේ photo එක එකපාරක් click කරලා මෙන්න මේ download icon එක ඔයගොල්ලෝ එකපාරක් දෙන්න ඕනේ. right. download icon එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ගේ ටික වෙලාවක් ගිහලා මේක download වෙනවා ඔටෝම. ඉතින් මගේ දැන් මේ වගේ download වෙන අහනවා. හරි. ඉතින් ඔයාලට පේන දැන් උඩින් file එක download වෙලා ඉවරයි. හරි. දැන් අපිට තව website එකකට යන්න ඕනේ මේක video එකක් විදිහට convert කරගන්න. right. ඒකට මම කරන්නේ new tab එකක් විතර ගන්න. ඉතින් මේකට new tab එකක් කරන් මම මෙතන search කරගන්නවා Hedra AI කියලා. ඉතින් මෙන්න මේ විදිහට Hedra AI කියලා මම search කරගන්නවා මෙතන. right. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ website එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ website එකට තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. right. ඉතින් මේ website එකට ගියාට පස්සේ ඔයගලන්ට sign in වෙන්න දිනවා ChatGPT එක වගේම. ඉතින් ඒ විදිහට sign in වෙන්න ඔයගොල්ලෝ. ඉතින් මම දැනට sign in වෙලා ඉන්නේ.
හරි ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ සයින් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් දෙකක් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට රයිට් ඉතින් මේ ඔප්ෂන් දෙකෙන් ඔයගොල්ලෝ මෙන්න මේ වීඩියෝ කියන ටැබ් එක ක්ලික් කරගන්න ඕනේ ඉතින් මෙන්න මේ වීඩියෝ කියන ටැබ් එක ක්ලික් කරගන්න ඔයගොල්ලෝ එකපාරක් රයිට් ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ chat gpt එක වගේම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ AI එකකිනුත් හරි දැන් අපි බලමු කොහොමද කියලා මේක වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරගන්නේ රයිට් දැන් ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මෙතන කැරක්ටර් කියලා ප්ලස් අයිකන් එකක් තියෙනවා මෙන්න මෙතන ඉතින් මෙන්න මේ ප්ලස් අයිකන් එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕනේ එකපාරක් ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අර chat gpt එකෙන් හදාගත්තු අර බේබි ඉමේජ් එක මෙන්න මෙතන සිලෙක්ට් කරලා දෙන්න ඕනේ රයිට් ඉතින් ඒක මම දුන්නා දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ මේකට වොයිස් ක්ලිප් එකක් ඇඩ් කරගන්න ඕනේ ඉතින් වොයිස් ක්ලිප් එකක් ඇඩ් කරගන්න ඉතින් ඔයගොල්ලන්ගේ එක වොයිස් එකක් හරි මොකක් හරි වොයිස් ක්ලිප් එකක් ඇඩ් කරගන්න ඉතින් ඒකට කරන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන ඔඩියෝ ස්ක්‍රිප්ට් කියලා තියෙන මෙන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරගන්න ඕනේ රයිට් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනම රෙකෝඩ් කරලා ඔඩියෝ එකක් දෙන්න ඉතින් හැබැයි මේකට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් තප්පර 20ක ඔඩියෝ ක්ලිප් එකක් තමයි මේකට දෙන්න පුළුවන් වෙන්නේ හරි ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ අප්ලෝඩ් ඔඩියෝ වලට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන ඔඩියෝ එකක් සිලෙක්ට් කරලා මේකට දෙන්නත් පුළුවන් රයිට් ඉතින් ඔයගොල්ලෝ මේ දර සවුන්ඩ් ක්ලිප් එකක් ඇඩ් කරලා පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන සුදු පාටින් බලා ගන්න පුළුවන් add to video කියලා මෙන්න මෙතන තියෙනවා ඉතින් මෙන්න මේ සුදු පාට බටන් එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕනේ එකපාරක් රයිට් ඉතින් දැන් අපි වීඩියෝ ක්ලිප් එකයි ඉමේජ් එකයි දෙකම අපි සිලෙක්ට් කරලා තියෙන්නේ හරි ඉතින් ඔයගොල්ලෝ ආයෙ මතක් කරනවා මේ වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරනකොට තප්පර 20ක එකක් සිලෙක්ට් කරගන්න ඉතින් ඊට වඩා වැඩි ඒවා මේ app එක free අපිට use කරන්න දෙන්නේ නැහැ හරි ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන මේකේ වීඩියෝ එකේ රේෂියෝ එක සිලෙක්ට් කරගන්න ඉතින් මම 16:9ම තියන්නම් ඉතින් ඔයගොල්ලන්ට 9:16 TikTok size එක සිලෙක්ට් කරගන්න පුළුවන් රයිට් ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට quality එක මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන් ඉතින් මම 720 දාලා තියෙනවා දැන්ට හරි ඉතින් දැන් ඔයගොල්ලෝ මෙතන මෙන්න මේ ප්‍රොමෝට් කියන එක ටයිප් කරගන්න ඕනේ මම ඒකත් පහළ පින් කමෙන්ට් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් Hedro AI ප්‍රොමෝට් කියලා ඉතින් ඔයගොල්ලෝ එන්නේ ප්‍රොමෝට් එකත් කොපි කරන් ඇවිල්ලා මෙතන පේස්ට් කරගන්න. දැන් මම මේකත් මේ විදිහට ටයිප් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රොම්ප්ට් එක තමයි ඔයගොල්ලෝ ගහගන්න ඕනේ. හරි. දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ ඊතලය ක්ලික් කරගන්න විතරයි. ඉතින් මෙන්න මේ ඊතලය ක්ලික් කරපු ගමන් ඔයගොල්ලන්ට ටික වෙලාවක් මේකේ ලෝඩින් එනවා. ඉතින් මේ විදිහට ලෝඩින් වුණාට පස්සේ මෙන්න මේ වගේ එකක් බලන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලෝ තියෙන මෙන්න මේ පහළ තියෙන මෙන්න මේ කන්ටිනියු බටන් එක ක්ලික් කරගන්න ඕනේ එකපාරක්. රයිට් ඉතින් කන්ටිනියු දුන්නාට පස්සේ ඔයගොල්ලන්ගේ වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක ජෙනරේට් වෙන ගමන් ඔයගොල්ලන්ගේ බ්‍රවුසර් එක ක්ලෝස් කරන්න එපා. ඉතින් මේක ජෙනරේට් වෙන මිනිත්තු 10ක් වගේ කාලයක් යනවා. ඉතින් එතරම් අපි බලාගෙන මේක ජෙනරේට් වෙනකම්. රයිට් ගයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අපේ වීඩියෝ එක හැදලා තිනවා මෙන්න මේ විදිහට. ඉතින් දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මෙන්න මේ විදිහට ඉරි තුනක් තියෙනවා මෙන්න මේ අයිනේ. ඉතින් මෙන්න මේ ඉරි තුන ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ලයිබ්‍රරි වලට යන්න ඕනේ. ඉතින් මෙන්න මේ ලයිබ්‍රරි වලට ගියාට පස්සේ අපේ වීඩියෝ එක අපේ ජෙනරේට් කරපු වීඩියෝ එක බලා ගන්න පුළුවන් ලයිබ්‍රරි වල. ඉතින් ඔයගොල්ලෝ එතනින් ඔයගොල්ලන්ගේ වීඩියෝ එක අවශ්‍ය වීඩියෝ ක්ලික් කරලා ඉතින් මම මෙතන මේක ක්ලික් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ අවශ්‍ය වීඩියෝ ක්ලික් කරලා එතනින් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රයිට් දැන් ඔයගොල්ලන්ගේ වීඩියෝ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ යට තියෙනවා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එක. ඉතින් මෙන්න මේ ඩවුන්ලෝඩ් අයිකන් එක එකපාරක් ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕනේ. රයිට් ඉතින් මම මේ ඩවුන්ලෝඩ් අයිකන් එක එකපාරක් ක්ලික් කරගන්නම්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් බටන් එක දෙන්න ඕනේ. හරි ඉතින් මෙන්න මේක දුන්න ගමන් ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඔයගොල්ලන්ගේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. හරි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මගේ වීඩියෝ එකේ රිසල්ට් එක කොහොමද කියලා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ජෙනරේට් වෙලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති සුපිරියට මේක ජෙනරේට් වෙලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ පාස් වෙන්න මෙන්න මේක ජෙනරේට් කරගන්නේ. ඉතින් සුපිරිම ක්වොලිටි එකට ඔයගොල්ලන් ජෙනරේට් වෙලා තිනවා. මේ වීඩියෝ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන්. ඉතින් guys කොහොමද වීඩියෝ එක? ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඉතින් මම ආදරේ ඔයගලන්ගේ සමු ගන්නවා. ඉතින් channel එක subscribe කරන්න අන්න subscribe කරලා set වෙන වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ ගැන අදහස් පහලින් comment කරන් යන්න. ඉතින් දාන්න තියාලෝ එහෙම ඉන්නවනම් ඒකල share කරන්න අමතක කරන්න එපා. ඉතින් අදට මම එහෙනම් ගිහලා එන්නම්. ඉතින් මේ screen එකේ මෙතන වැටෙන වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒකත් බලන්න. ඊට එහා පැත්තේ තියෙන මෙන්න මේ වීඩියෝ එකත් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. ඉතින් එහෙනම් අදට ගිහලා එන්නම් හැමෝටම සුබම සුබ දවසක්.